කුරගල ගිහින් එනකොට තරුණයා කියනවා අහල ඇවිල්ලා ගෙදර ඉන්න බැරි වුණාලු. නැගිට්ටලු. ගත්තලු බුදු පිළිම ඇල්ලුවලු ටැප් එකට. අර කොල්ලට ආපු හැඟීමනේ. අර මගේ බුදුහාමුදුරු කොල්ලා ගිහිල්ලා බුදු පිළිමේ අතගාලා බලලා දූවිලි නිින්ද ගියේ නෑලු. සුද්ධ කරවලු සම්පූර්ණයෙන්ම තථාගතයන් වහන්සේට පහන තියෙන ආසනේ. කියනවා එලන්ඩ මොකවත් නෑ පත්තර පිටුවක් කිලෝවලු දෙන්න. මේක නෙමෙයිද වෙන්න ඕනේ. වැට උඩට ගණ්ඩයි අමාරු. එල්ලි වෙනකන් හැරලා හිටියලු. මොකේටද? පැන් ඉදිරි පූජා කරගන්න. එල්ලි වෙනකන් හැරලා හිටියලු. ඒකයි මං ඔය කියන්නේ. තරුණ මහත්තුරු තරුණයෝ බනහඬ ගත්තාම එක ටිකක් අර ඕඩෝස් වගේ. මේක තරුණයන්ට තරම් දැනෙන පිරිසක්. ග්‍රහණය කරගන්න පිරිසක්. වෙන කොහෙද? අද ගෙදර යන්න. වෙනතන මේ අපේ බුදුහාමුදුරු මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩ නායකහරු අද කියනවා හාල් කිලෝ 100 ගාණක් දවසට උන්වහන්සේගේ ආයතනවල හදනවා මොකේද? බුදුහාමුදුරන්ට. මම මේක කියන්න නායකහන්නේ මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඒ කාලේ දඩබ්බර අවදියනේ අපේ. ඔය අපි හරියට බලනවා නෙල්ලිගල නායක හාමුදුරුව බුද්ධ වත කරන විදිය. බලන්නකො මං එදා හිතපු එක මට අද මෙතන කියාගන්න කවදාවත් මං හිතුවේ නෑනේ. ඒකනේ කියන්නේ හිතන දේ වෙන්නේ නෑ මතක තියාගන්න ඕනේ. වෙන දේ හිතා ගන්නත් බෑ. දැන් අවුරුදු 3ක් ඇති. නායකහාරෝ කරන බුද්ධ වත දිහා බලලා එමන් තුන් හිතකින්වත් හිතුවේ නෑ නායකහාරෝ ළඟ තියාගෙන මේක මේ මළුවේ බණ කියනකොට කියන්න හම්බෙයි කියලා. ඒ බුද්ධ වත උන්වහන්සේ ගාව ඉන්න සේවක මහත්තුරුන්ගෙන් කාර්ය මණ්ඩලයෙන් වැඩිම පිරිසක් යොදවලා තියෙන්නේ මොකේද? බුදුහාමුදුරන්ට. භාග්‍යවතුන් වහන්සේට.